ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගේ ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදානුකාපේ සිංහ. මම ප්‍රසාදිනී මන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. පාර්ලිමේන්තුව අදත් නොසන්සුන්. මැයි 7 වනදා තෙක් සභාව කල් තැබේ. විදුලි ගාස්තු ඉහළ දැමීම රජයේ සාමූහික තීරණයක් බව ඇමති කේලිය කියයි. ගාස්තු ඉහළ දැමීමට එරෙහිව රට පුරා විරෝධතා. මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණයෙන් ඇප. ඝාතනය කෙරුණු 7 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් පාළු නිවසකින් හමුවේ. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ දවසේ පුවත වෙත. දවසේ පුවත. විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඉටිපන්දා රැගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අද විරෝධතා දැක්වුවා. ඒ සමග පාර්ලිමේන්තුවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කෙසේ වෙතත් පසුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා තීරණය කළේ පාර්ලිමේන්තුව මැයි මාස 7 වෙනිදා දක්වා කල් තැබීමටයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා හිරු ප්‍රවෘත්ති අංශයේ ශානුක කරුණාරත්න. ශානුක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ විරෝධය පළ කරන බව ප්‍රදාන කර සිටියා. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ මැදට පැමිණ සිය විරෝධය ආරම්භ කළ අතර එහිදී ඔවුන් සටන් පාට කියමින් ඉටිපන්දම් දල්වා ගනිමින් සභාව තුළ විරෝධතාවය නිරී සිටියා. මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙසට ජල බෝතල් එල්ල කර අතර ඒ සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රසක් පැමිණීමත් සමගම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන ආකාරයද අපට දක්න ලැබුණා. මේ අතරතුරදී නැගී සිටි සභානායක අමාත්‍ය නිමල් සිරිපාසිල්ලා මහතා විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත 54 සම්බන්ධ විවාදය පවත්වාගෙන යාමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕමනාවක් නොමැති බව සභාවට දන්වා සිටියා. එයින් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරන බවයි එහිදී අමාත්‍ය නිමල් සිරිපාසිල්ලා මහතා ප්‍රදාන කර සිටියේ. ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද එම විරෝධයට එක්වීම මෙම පනත් කෙටුම්පත් 4 සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් සභාවේ මේස උඩට නැගී දැඩි විරෝධයක් එල්ල කරන ආකාරය දක්න ලැබුණා. කෙසේවත් මෙම විරෝධතා මැද්දේ නියෝජ්‍ය කතානායකවරයා විසින් පනත් කෙටුම්පත් 4 සම්මත කර ගැනීමේ යෝජනාවට සභාවේ අනුමැතිය ඉල්ලා සිටි අතර එහිදී සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ලැබුණු අනුමැතිය මත එම පනත් කෙටුම්පත් 4 අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රදාන කර සිටියේ පාර්ලිමේන්තුව ලබන මැයි මාස 7 වෙනිදා පස්වරු 1 දක්වා කල් තබන බවයි. 2013 විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තමන් කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයාට හෝ ලංකා විදුලි බල මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාටිලි චම්පික මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදුලි බල ඇමතිනි පවිත්‍රා බණ්‍යාරච්චි මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී තමා මේ ගාස්තු වැඩි කිරීමට යෝජනා කළ බවට හැඟවෙන ප්‍රකාශ සිදු කළ බවට වාර්තා පළ වී ඇති බවයි. තමා විදුලි ගාස්තු වැඩි කරන ලෙසට යෝජනාවක් කර ඇතනම් එය ලිඛිතව පෙන්වා දෙන්නයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා අභියෝග කරනවා. ඊයේ පස්වරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු සැසියේදී වඩා අවධානය යොමු වූයේ විදුලි බල ගාස්තු ඉහළ නැංවීම පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරිය සභාව අමතමින් මෙසේ සඳහන් කර සිටියා. මගේ පූර්වගාමියා හිටපු අමාත්‍යවරයා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව භාණ්ඩාගාරය වෙත අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවකදී මතු කර තිබූ අතර මම අමාත්‍ය ධූරය බාර ගන්නා තුරු නිගමනයකට එළඹී තිබුණේ නැත. මා අමාත්‍යවරිය වශයෙන් මුණ දී සිටින්නේ මෙසේ කල් දමන ලද ඉන්ධන මිල වැඩිවීමේ ක්‍රියාවෙන් ජනිත වන ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහායි. කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මෙසේ පැහැදිලි කළා. 2013 ජනවාරි 21 වෙනිදා මුදල් අමාත්‍යාංශයෙන් යම් මාර්ගෝපදේශයක් එක්ක ආයතනය පිළිබඳ මේකක් ලැබුණා. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා මම අතිගරු ජනාධිපතිතුමාට ජනවාරි 24 වෙනිදා ලිපියක් මගින් දැනුම් දුන්නා. ඒ නිසා මගේ මේ ආයතනයට සම්බන්ධයක් තියෙනවා කීම සම්පූර්ණ වැරදි අසත්‍ය කාරණයක්. මේකට මගේ කිසි සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ යෝජිත ආයතනය පිළිබඳව මගේ එකඟතාවයකුත් නැති බව ප්‍රකාශ කරා. මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
දැන් මම හිතනවා මේ දෙකම මම ප්‍රතික්ෂේප කරනවා. ඒකත් ලියන්නේ මේක රජය සාමූහික ගත්ත තීන්දුවක්. මේකේ වගකීම ඒ අවස්ථාවේ තියෙන ඇමතිවරියවත් ඇමතිතුමාවත් මේක ගත්ත තීන්දුවක්. ඒක තීන්දුව වෙනුවෙන් අපි වෙනින් සිටිනවා. මේ අතර ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වී යලි දිවයිනට පැමිණි නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමනුගම මහතා පැවසුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණ බවයි. විදුලි බිල සකස් කිරීම අත්‍යවශ්‍යයි. ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති හුඟක් දුරට කඩා වැටෙනවා. පැරණි ක්‍රමයටම විදුලි බිල දෙන්න පටන් ගත්තා. එහෙනම් මේ ක්‍රමයට අපි අනුගත වෙන්න ඕනේ. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රවෘත්ති නිවේදනයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙම ප්‍රවෘත්ති නිවේදනයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා ප්‍රශ්න කිරීමත් සමගයි. ඊයේ පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය සඳහන් කරා 2012 වර්ෂයේ සිට මෙම තත්ත්වය මෙසේ පැවති අතර හිටපු අමාත්‍යවරයා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව භාණ්ඩාගාරයේ වෙතද අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවකදීද මතු කර තිබූ අතර මා අමාත්‍ය ධූරය බාර ගන්න අතුරු නිගමනයට එළඹ තිබුණේ නැත. පොඩක් ඉන්න අනේ කරු ඒ වගේම මම කියන්න කැමතියි අද දවසේ ඕඩර් ප්ලීස් පූර්වගාමී විදුලි බල අමාත්‍යාංශ අමාත්‍යවරයා විදිහට වැඩ කරපු පාටලි චම්පික රණවක අමාත්‍යතුමා අද ඉදිරිපත් කළ දින එතුමාගේ අත්සනින් මේ නෑ කරු කතා නෑ ඔබතුමා විසින් නගන ලද කාරණාව 25 සාවරණෝග 25 යටතේ පැනගෙන නොවේ ඒ නිසා මම ඔබතුමාට හොඳින් අහුම්කම් දුන්නා. ඔබතුමාට සෑහෙන කාලයක් ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා. කරුණාකරලා මෙතනින් එහාට ඉඩ දෙන්න බෑ. එය අදාළ නොවේ. ඔබතුමාට බොහොම පැහැදිලිව කිව්වේ මේ පාර්ලිමේන්තුව බැරදි විදියට නොමග යැවීමේ ප්‍රකාශයක් කළ දින ඇමතිතුමිය. ඒක තීන්දුවක් දීලා අවසానයි. ඒ තීන්දුවට එරෙහිව සහනයක් ලබා ගැනීමට කතා කිරීමට ප්‍රතිපාදන යටතේ අවස්ථාව නැත. කෙසේ වෙතත් සභාවාරයේ අතරතුර පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී විදුලි ගාස්තු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා. පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී 9 වෙනිදාට විදුලි බලය පිළිබඳව කල්තැබීමේ යෝජනාවක් ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම අපි ඉල්ලීමක් කෙරුවා එතෙක් වෙනකල් මේ විදුලි බිල වැඩි කිරීම නවත්තන්න කියලා. ඒ විවාදයෙන් පස්සේ තමුන්නාසලා තීරණය ගන්න කියන එක තමයි අපි ඉල්ලීමක් කළේ. අපි කනගාටු වෙනවා අපේ ඉල්ලීමට ඉඩ ලැබුණේ නැහැ. අපිට ඉල්ලීමට ඉඩ දුන්නේ නැහැ. අපේ ඉල්ලීම නිෂ්ප්‍රභා කරුවා. ඒක අපි කනගාටු වෙනවා. ඔයි. කල්නකට වාඩි වෙන්න අනිත් අය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභාගම මැදට පැමිණ ඉටිපන්දම් දල්වමින් විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය පළ කළේ සහ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණේ එම ප්‍රකාශයෙන් අනතුරුවයි. House suspend for the 5 minutes. විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද දෙවෙනි පුරා මහජන පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීම ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වුණා. මේවා සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. අසාධාරණ විදුලි ගාස්තු වහා පහත හෙළන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීමේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ප්‍රධාන වැඩසටහන පැවැත්වුණේ කොටුදුම් රියපල ඉදිරිපිටදී. අද පස්වරුවේ පැවති එම වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එක්ව සිටියා. මීට සමගාමීව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා හැරීමද සිදු වුණා. හිරු රූපවාහිනියට කියන්න තියෙන්නේ අපිට දැන් රට කළුවරේ තියන්න ලෑස්ති කරලා තිනවා මේ ආණ්ඩුව. ඒක නිසා හිරුට කියන්න දවල්ටත් හිරු පායන්න ඕනේ, රැටත් හිරු තියෙන්න ඕනේ. පැත්ත ගියත් ඇත්ත කියනවා කියලානේ කිව්වේ. ඒ නිසා හරි පැහැදිලිව තේරුම් ගන්න දෙයක් තියෙන්නේ. සංවර්ධනය කරයි කියලා කිව්වා. සංවර්ධනය කළා නම් විදුලිය දෙන්න බැරි වුණා. විදුලිය තියෙන්නේ සෝහොන්කොත් ඉදි කරලා තිනවා. නොරොච්චෝල සෝහොන්කොත තිනවා, කෙළවල පිටිය සෝහොන්කොත තිනවා, තවත් සෝහොන්කොත් ඉදි කරලා යනවා. සාම්පූර් ඉතින් මේ සෝහොන්කොත් වලින් පෙන්නන්නේ මේ ආණ්ඩුවේ බැරිකම. විදුලි ගාස්තු වහා පහත හෙලීමට ආණ්ඩුවට බල කරන ජනතා පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම සිදු කෙරුණේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී. ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු කරපු කොමිස් ගහපු ගල්ලඟුරු ගෙනල්ලා රුපියල් මිලියන ගණන් තමන්ගේ සාක්කුවට දාගෙන ප්‍රධාන පුටුවල වාඩිලා ඉන්න මහත්තුරු යහතින් ඉන්නදී මේ රටේ අහිංසක ජනතාව මේ විදුලි බිල ගෙවන්නවද කියලා අපි අහනවා. විදුලි ගාස්තු පහත දැමීමට බල කරමු යන මැයින් ජාතික රෝහල ඉදිරිපිටදී ජනතා පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනුණා. මේ ක්‍රියාත්මක කළේ සමස්ත ලංකා හෙද සංගමයයි. මේ රටේ ජනතාව මත දැරිය නොහැකි විදුලි බිලක් පටවලා තියෙන මොහොතක්. මේ தත්ත්වය සමස්ත සෞඛ්‍ය සේවකයන් මතම බලපානවා. ඒ වගේම මේ රටේ අහිංසක ජනතාව මතත් බලපානවා.
රජයේ මුද්‍රණ සේවක සංගමය විදුලි බිල අඩු කිරීම සඳහා වන මෙම පෙත්සමට අත්සන් ලබා ගත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී. ආණ්ඩුව වැටුප් වැඩි කළේ රුපියල් 750යි මේ අවුරුද්දේ. විදුලි වල විතරක් රුපියල් 1000කට වැඩියෙන් වැඩි කරලා තියෙනවා. එතකොට කොහොමද මේක රජයේ සේවකයෙක් හැටියට වැඩ කරන ජනතාව විදියට මේක දරාගන්නේ? සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය වරාය ඉදිරිපිට පිහිටි කාන් ඔරලෝසුකනුව අසලදී විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා ජනතාවගෙන් අත්සන් ලබා ගත්තා. රත්මලාන ජල සම්පාදන මණ්ඩලය හා දුම්රිය වැඩපළ ඉදිරිපිටදීද මහජන පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීම සිදු කරනු අතර මේ සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. මේ අතර කොළඹින් පිට පළාත්වලද අද විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා ජනතා පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු වුණා. පොළොන්නරුවේදී අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ අත්සන් ව්‍යාපාරයක් සහ අත්පත්‍රිකා බෙදීමක නිරත වුණේ විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලමින්. වැල්ලවාය නගර මැදයේදීද ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මෙවැනි තවත් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මධ්‍යම පළාත් සභාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන් අද මහනුවරදී දේවකන්නලවක නිරත වී පොල් ගසා විරෝධය පළ කළේ විදුලි බිල වැඩි කිරීමට නිර්දේශ ලබා දුන් මහජන උපයෝගිතා කොමිසමට එරෙහිවයි. පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නටත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්නටත් කොමිසම ක්‍රියා කළ යුතුව තිබුණත් ඒ සියල්ල පසකදා කටයුතු කිරීම පිළිබඳව අපේ ජනතා විරෝධය ප්‍රකාශ කරන්නටයි මේ දේවකන්නලව්ව සූදානම් කරේ. මේට අමතරව අම්බලන්ගොඩදීද විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීම සිදු කෙරුණා. ඊයේ පස්වරුවේ අනුරාධපුර නගර මැදයේදීද ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් විරෝධතා පාගමනක් පැවැත්වුණා. විරෝධතාකරුවන් ඊට සහභාගී වී සිටියේ පන්දම් මත තිබයි. දවසේ පුවත විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ හිටපු ඇමතිතුමාගේ වරදින්ද? ඒ ගැන දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ අවුරුද්දේ අපි දෙසැම්බර් 31 වෙනකොට අපේ අරමුණ හැම ගෙදරටම විදුලිය දීලා ඉවර කරනවා. ඒතර හැම ගෙදරටම ලයිට් තියෙනවා. ආයේ කවුරුත් මේකේ ලයිට් නැහැ කියලා කෑ ගහන්න උවමනාවක් නැහැ. ගෙදරක බල්බ් 3යි 4යි තියෙන්නේ. විදුලි ස්ට්‍රික් එක පාවිච්චි කරනවා. ටීවී එක දාගෙන තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. ඔච්චරයි ගෙදර තියෙන අහිංසක මිනිහාගේ. අහිංසක මිනිස්සුන්ට තමයි මේකේ ඉහළම මිල අය කරන්න දාලා තියෙන්නේ, බිල වැඩි කරලා තිබෙන්නේ. මේකට මේ මට මුණ දෙන්න සිද්ධ වුණාට මේක මේ ඊයේ පෙරේද ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි. පවිත්‍රා වන්‍යාරච්චි ඇමතුතුමිය කිව්වේ ඉස්සරලා හිටපු ඇමතුතුමාගේ වැරදි අඩුපාඩුකම් නිසායි අද අපිට මේ තත්ත්වයට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන එක. චම්පික ඇමතිවරයාට සම්පූර්ණම වැරද්ද පැටෙව්වා. මොකද අපේ වාහනයක සල්ලි විතරනේ පේන්නේ. සඳයි, ඔළුව අන්දයි, කඳ අන්දයි, හදවත අන්දයි, ඉතිහාසය මතක නැහැ, දරුවෝ මතක නැහැ. සල්ලි විතරයි පේන්නේ. අන්න ඒක ප්‍රතිඵලය දැක්කේ. ජනතාව ආණ්ඩුපත් කරන්නේ ජනතාවට යම්කි සහනශීලී වැඩ කටයුත්තක් කරන්න. ඒතර ඒ ආණ්ඩුව ඒක අසමත් නම් ආණ්ඩුවට බැරි නම් ඒක කළමනාකරණය කරගන්න. ආණ්ඩුවට බැරි නම් ඒක පරිපාලනය කරගන්න. ඒතර මොකද ආණ්ඩුවට තියෙන ඊළඟ පියවර? ආණ්ඩුව ගෙදරවන්න. මේ ආණ්ඩුව නෙවෙයි වෙන ආණ්ඩුවක් ආවත් පවත්වගෙන යන්නේ මෙන්න මේ ඩීසල් බලාගාර මාෆියාවත් එක්ක අත්වල බැඳගත්තු මෙහෙයුම නම් ඒ කියන්නේ මේක තමයි අවසානයේ ඕනම ආණ්ඩුවකට තෝරගන්න වෙන උත්තරේ. අදට වඩා හෙට ඉතින් හොඳයි කියලානේ. අදට වඩා හෙට භයානකයි. මේ මිල ගණන් යනකොට දැන් ඔක්කොටම මේ මාසේ ඉවර වෙන කරන්ට් වදින ඔක්කොටම ඔබ නැවතත් පැත්ත කියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමිද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය අද අප නියම කරනු ලැබුවා. ඒ ආර් දුමිද සිල්වා මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් අධිකරණයට ඉදිරිපත් තිබූ අප ඉල්ලීමක් සලකා බලමින්. මුල්ලේරියාව සිදුවීමේදී බරපතල තුවාල ලැබූ ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබා දිවයිනට පැමිණියේ පසුගිය මාර්තු මාස 5 වෙනිදායි. අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ මන්ත්‍රීවරයා තවමත් එහි වැඩිදුර ප්‍රතිකාර ලබනවා. මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු අප මත නිදහස් කිරීමට මහාධිකරණ වෙනසරු ලලිත් ජයසූරිය මහතා අද නියම කළා. අප විසින් ඉදිරිපත් කරන අද අප පෙත්සම සලකා බලා දුමින්ද සිල්වාට රුපියල් 50000ක මුදල් ලැබියකොත් ලක්ෂ 5ක ශරීරයප දෙකකොත් සමග නිදහස් කරනු ලැබුවා. ඔහුගේ වර්තමාන ශරීර සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන අද වෛද්‍ය වාර්තාවන් සහ සියලු දේ සලකා තමයි මේ අප ඉල්ලීම ගරු මහාධිකරණ විසින් කරන ලද්දේ. කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ తాවකාලිකව වසා දැමීමට හේතු වූ වෛරසය ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය බවට හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි මවක් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකය හදිසියේ වසා දැමුනේ ඊයේ දිනේදී.
දරුණු උණුරෝගයක් සඳහා කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි ගර්භණී මවක ජීවිතක්ෂයට පත්වීම හා තවත් ගර්භණී මවකට උණුරෝගය වැළඳීම නිසා බරපතල තත්ත්වයෙන් පසුවීම මෙලෙස දැඩි සත්කාර ඒකකයේ වසා දැමීමට හේතු වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කෙරුණේ ඉන් අනතුරුවයි. ඊට නම් කර තිබුණේ කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය හා කොළඹ ජාතික රෝහල නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. එම කණ්ඩායම මේ පිළිබඳ සිදු කළ පරීක්ෂණයේදී දැඩි සත්කාර ඒකකයේ වාර්තා වූ විෂ බීජය ඉන්ෆ්ලුවන්සා A නැමැති වෛරසය බවට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. එහි දැක්වෙන්නේ මෙම වෛරසය දුර්ලභ ගණයේ වෛරසයක් නොවන අතර සාමාන්‍යයෙන් පොදුවේ වරින් වර වාර්තා වන වෛරසයක් බවයි. වසරකට මෙරටින් එවැනි රෝගීන් දෙදෙනෙකු පමණ වාර්තා වීම ස්වභාවික ලක්ෂණයක් බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. නමුත් දරු ප්‍රසූතියට ආසන්න තත්ත්වයේ සිටින ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය මගින් බරපතල සංකලතා ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ වන විට කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය හා වසංගත රෝග විද්‍යා ආයතනය මගින් කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිරෝධායන කටයුතු සිදු කරනු ලබනවා. ජීවයේ සම්භවය ආරම්භ වූයේ පිටසක්වලින් පැමිණි කිසියම් ජීව විශේෂයකින් බව පොළොන්නරුව අරලගංගිල ප්‍රදේශයෙන් හමු වූ පාෂාණ නිරීක්ෂණයෙන් තහවුරු වන බව එංගලන්තයේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ අද අරලගංගිල ප්‍රදේශයේ සිදු කරන ලද නිරීක්ෂණයකදී. පෘථිවියේ ජීවය ආරම්භුනේ කෙසේදයි නිශ්චිතව සොයා ගැනීමට විද්‍යාලෝකයට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඊට ලෝපුරා විද්වතුන් විවිධ මත පළ කරන අතර ආගමික වශයෙන් පවතින මත අතරද පවතින්නේ පරස්පර විරෝධී භාවයක්. ඒ අතරට එංගලන්තයේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා හා ෆෙඩි හෝල් නැමැති විද්‍යාඥයා මීට වසර 30කට පමණ පෙර ඉදිරිපත් කළ පැන්ස්ෆෝමියා වාදය ඇතුළත්. එම වාදයේ දැක්වෙන්නේ ජීවය අභ්‍යවකාශයේ පිටතින් පැමිණ ඇති අතර එම ජීවය ග්‍රහලෝක අතර හුවමාරු වන බවයි. මේ වාදය තහවුරු කරන ප්‍රබල සාක්ෂියක් පොළොන්නරුව අරලගංගිල ප්‍රදේශයෙන් හමුවන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 29 වෙනිදා. මේ ආස නිකන් ලොකු එළියක් වගේ වань කෑලි නිකන් විසිරලා ගියා ඒක. උදේ ඇවිල්ලා බලන්න තමයි තිබ්බ නිකන් මේ පාසාන කෑලි එකේ මේ කුඹුරේ හැමතැනම වැටලා කෑලි. අරලගංගිල ප්‍රදේශයට පතිත වූ මෙම පාෂාණය සම්බන්ධයෙන් පරීක්ෂණයන්හි ප්‍රමුඛත්වය ගැන කටයුතු කරන්නේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්. I think one of the strongest pieces of evidence මේ කුඹුරේ හමු උල්කාපාත කොටස් වලින් අපිට හමු වූ ප්‍රබලම සාක්ෂිය තමයි එහි සිටි ඩයටම නැමැති ඒකසෛලික ජීවි විශේෂය අඩංගු වීම. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන විට අපි දුටුවා පොසිලගත වූ සමහර ජීවීන්. ඔවුන් මේට වසර මිලියන ගණනකට පෙර මෙහි පිටින් වද වූ ජීවීන්. මේට අමතරව අප කළ රසායනික පරීක්ෂණ වලින් තහවුරු වුණා අරලගංගිලදී හමු වූ පාෂාණය පෘථිවියට අයත් නොවන එකක් බවත් එම පාෂාණය මේ විශ්වයේ බාහිරින් පැමිණියවා බවත්. මේ වන විට අරලගංගිල ප්‍රදේශයේදී මෙම පාෂාණ සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර නාලිකාවන්හිද අවධානය යොමු තිබෙනවා. ඒ උල්කාශ්ම කැබැල්ල මත සිදුවන යම් පරීක්ෂණ මත පදනම් වී යම් දිනක ලෝව සොයාගත්තොත් පිටසක් වලින් පැමිණි ජීවියක් මේ ලෝකේ ජීවය ආරම්භ කළ බවට ඒ ලෝකේ නව පරිච්ඡේදයක් සදුන ඇති. ඒ නව පරිච්ඡේදයේ අද අපි කොටස් කරවන වී හමාරයි. සුල්ෆ මොහොමඩ් සමගින් මම සදුන ආශ්‍රමනන්දු පොළොන්නරුව අරලගංගිල ප්‍රදේශයේ සිට. ඝාතනය කෙරුණු වයස අවුරුදු 7ක දරුවෙකුගේ දේහය අද කෑගල්ල නිල්මල්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගැනුණා. පොලිසිය පවසන්නේ මේ පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර අපයෝජනයට ලක්ව ඇති බවයි. ඝාතනයට ලක් වූ පාසල් සිසුවාගේ සිරුර කෑගල්ල නිල්මල්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක තිබී අද පෙරවරුවේ සොයාගත්තා. පොලිසිය පැවසුවේ ටයිපටියකින් ගෙල සිර කර මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරෙන බවයි. මගේ ළමයා මෙතනට ගෙනාවේ ඇයි මගේ දරු පෙටියානේ. පුෂ්ප කුමාර විජේකෝන් නැමැති 7 හැවිරිදි සිසුවා පාසල් අවසන් වී ඊයේ දහවල් ත්‍රිරෝධ රථයකින් නිල්මල්ගොඩ මන්සන්දියට පැමිණ තිබෙනවා. මෙහිදී ඔහු සාහසිකයාගේ ග්‍රහණයට ලක්වන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. මේ සිද්ධියේ සැකකරුවන් සෙවීම සඳහා කෑගල්ල පොලිසිය පොලිස් සුනකයින්ගේ සහාය ලබා ගත්තා. එහිදී බර්ටි නැමැති සුනකයා සිසුවා ඝාතනය කළ නිවසට නුදුරු තවත් නිවසක් වෙත දිව ගිය අයුරුයි මේ. නමුත් එහිදී සැකකරුවෙකු සොයා ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් කෑගල්ල පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි. මියගිය පුෂ්ප කුමාර සිසුවා පවුලේ දෙවෙනි දරුවා වන අතර ඔහුගේ පියා කෑගල්ල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකු ලෙස සේවය කරනවා.
තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. මොරටුව එගොඩ උයන විහාරස්ථානයේ හිමිනම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට අනිද්දා පැවැත්වන නගර සභා රැස්වීමට සහභාගී වීම සඳහා මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් නිහාර් මහතා අද අවසර දුන්නා. ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටයේ විශේෂ දර්ශනය ඊයේ පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහින්තලේ මහා කනදරාව බෝගායායේ පදිංචි තරුණ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැකකරුවාගේ නිවසට අදාළ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත දෙහිඅත්ත කණ්ඩියේ ගුරුගම්මානයේ ආසන්නයේ පිහිටි වගාබිමක් විනාශ කළ නෝරගල මහවැලි කොට්ටාශ එකකේ කළමනාකාරවරයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන අපමත නිදහස් කෙරුණා. මහව පොලිස් බල ප්‍රදේශයට අයත් බලල්ල හබරන්නෑව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වනාලි ප්‍රහාරයකට ලක්වීමෙන් 60 හැවිරිදි ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය මාර්තු 14 වෙනිදා ඝාතනය කෙරුණු ලුණුගම්වෙහෙර බෙරළිහෙළ ප්‍රදේශීය පුද්ගලයෙකුගේ මලසිරුර අද යලිගොඩ ගත්තේ තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. රටවටා හිරු. බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් 8ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකයි. මෙම අනතුර සිදුවී ඇත්තේ උදෑසන කාර්යබහුල වේලාවකදී. කඩා වැටුණු ගොඩනැගිල්ල ඇඟලුම් කම්හලකින් බැංකුවකින් සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් සමන්විතයි. සුන්බුන් අතර සිට වූ පිරිස් බේරා ගැනීම සඳහා මෙවන විට මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. බොස්ටන් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දීමට සූදානම් බව පොලිස් මෙහෙයුමේදී මියගිය සැකකරු වන ටැමලන් සානේව්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි විට රෝහල්ගතව සිටින අනෙක් සැකකරු සෝකා සානේව් FBI සංවිධානයට පවසා ඇත්තේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය සහ ඉරාකයේ සිදු කරන ප්‍රහාරවලට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කළ බවයි. පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සිය රඳවා සිටින ස්ථානය අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට ඉස්ලාමාබාද් පොලිසිය සමත් වුණා. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මැදිහත් වීමෙන් එය නිෂ්ක්‍රීය කර තිබෙන අතර මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා එම මෝටර් රථය ඉස්ලාමාබාද් පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ලොව වටා හිරු. Hero Sports Corner. සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 15 ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 115ක දැවැන්ත ජයක් ලබන්නට බංග්ලාදේශ වයස අවුරුදු 19 15 කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙනි පන්දුර පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකින් සෙල්ලම් දැවී ලකුණු 255ක් රැස් කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකීන්ට සෙල්ලම් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 140ක් පමණයි. අපි දැන් සූදානම් IPL තරග උණුසුම වෙත ගෙනෙන්නට. මෙවර IPL තරගාවලියේ පරාජයන්ට පමණක් මුහුණ දෙන මහේල ප්‍රමුඛ දිල්ලි ක්‍රීඩකින් ඊයේ තවත් එවැනිම පරාජයක් උරුම වුණා. ඒ කිංස් 11 පංජාබ් කණ්ඩායම සමග පැවති තරගයේදී පංජාබ් ක්‍රීඩකින් මේ තරගයේ ජයගත්තේ කඩුළු 5කින්. නවදිලි නෝර ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ 100 වාසිය දිනෝ කිංස් 11 පංජාබ් නායක ඇඩම් ගිල්ක්‍රිස්ට් පළමුව පන්දුර පහර දීමේ අවස්ථාව දිල්ලියට ලබා දුන්නා. දිල්ලි ඉනිම ආරම්භ කළේ මහේල සමගින් ෂවාග්. මහේල ලකුණු 4කට දැවී ගියා. විරේන්ද්‍ර ෂවාග් ලකුණු 23ක් රැස් කළා. හුදකලා සටනක නිරත වුණු ඩේවිඩ් වෝන ලකුණු 40ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පාර 4කින් සහ 6 පාරකින් වර්ණවත් වුණා. පන්දු යෙදීමේදී හර්මීත් සිං කඩලු 3ක් සහ ප්‍රවීන් කුමාර් කඩලු 2ක් බිඳහෙළුවා. දිල්ලි ක්‍රීඩකින් පන්දු වාර 20 තුල කඩලු 7ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංස් 11 පංජාබ් කණ්ඩායම පන්දු වාර 17කදී කඩලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසු කළා. මන්දීප් සිං ලකුණු 24යි. ඩේවිඩ් මිලර් නොදවි ලකුණු 34ක් රැස් කළා. ඩේවිඩ් හසි ලකුණු 20ක් ලබා ගත්තා. දිල්ලි ක්‍රීඩකින් මෙවර IPL තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරඟ 8න් ජයගත්තේ එක් තරඟයක් පමණයි. අනෙක් තරඟ 7ේදීම පරාජයේ අමිහිරි වේදනාවන් භුක්ති විඳින්නට මහේල ප්‍රමුඛ දිල්ලි ක්‍රීඩකීන්ට සිදු වුණා. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ තිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හැම රාත්‍රී 9:30ට. ආයිබෝවන්.